තීරය අඛණ්ඩව සිදුවන බීසුණු ව්‍යසනය අපගේ දැඩි කනස්සලට හේතු වී තිබෙනවා. විශේෂම ගාසා තීරයේ වේදනාබර ඛේදනීය එලිමහන් සිර කඳුරක් වී තිබෙනවා. අහිංසක දරුවන්ගේ සහ සිවිල් වැසියන්ගේ විලාපය රැව් පිළිරව් දෙනවා. එක්සත් ජාතික සංවිධානය සහ අනිකුත් සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවය මත දෙපාර්ශ්වයේ කඩිනමින් සටන් විරාමයකට යොමු වීම, බාධාවකින් තොරව සියලු මානසික ආධාර යොමු කිරීමත්, සියලු පාර්ශ්වයන්ගේ ප්‍රාණපකරුවන් නිදහස් කිරීමත් පිළිබඳව අපි හඬ නගනවා. මේ බීසුණු ඝාතන අවසන් කිරීම උදෙසා අපි දැඩිව බලපෑම් කළ යුතුව තිබෙනවා. පලස්තීන ජනතාවට රාජ්‍ය සඳහා ඇති අහිමි කළ නොහැකි අයිතිය අපි පිළිගන්නවා. ඒ වගේම ඊශ්‍රායල සහ පලස්තීන ජනතාව යන දෙපිරිසකගේම නීත්‍යානුකූල ආරක්ෂක මානව ගැටලු හඳුනා ගත යුතු තිබෙනවා. 1967 දේශ සීමා මත පදනම්ව රාජ්‍යන් දෙකක් එකිනෙකට යාබද පැවතීම පදනම සපේන එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුකූලව සාධාරණ ස්ථීර විසඳුමක් වෙනුවෙන් එක්විය යුතු තිබෙනවා. නිරර්ථක යුද්ධයක් හේතුවෙන් මිලියන ගණනක් ලෝකවාසීන්ගේ දුක් වේදනා ඉදිරිපිට බුදු නරඹන්නක බවට පත් වී සිටීම අවසන් කළ යුතු තීරණාත්මක මොහොතකට අප එළඹ තිබෙනවා. මිනිස් සංහතිය තුළ ලෝකයේ පීඩාවට පත්වන යුද්ධ ගැටුම් වලට මුතු ආගමික අන්තවාදයට සහ ජාතිවාදයට බරපතල ලෙස හේතු වී තිබෙනවා. වහල්භාවයේ අහෝසි කර සියවසක් ඉක්ම ගොස් ඇතත් වර්ගවාදයේ විස තවමත් තැන තිබෙන බව නැවත නැවත සිහිපත් කළ යුතුයි.